Bliss Escape YouTube channel එකට අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම අරගෙන එන්නේ Maldives tour එකේ දෙවෙනි වීඩියෝ එක. අපි කලින් වීඩියෝ එකේ බජට් එකේ රිසෝට් එකකට ගිය අත්දැකීම අරන් ආවා. ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් බලන්න අමතක කරන්නත් එපා. link එක description එකේ තියෙනවා. ඉතින් අද අපි යන්නේ මාෆුෂි වලට. මාෆුෂි කියන්නේ ටුවරිස්ට්ලා ගොඩක් යන local island එකක්. ඒ නිසා ඔයාලා බජට් එකේ Maldives එන්න ඉන්නවා නම් මාෆුෂි වලට යන්න plan කරගන්නත් පුළුවන්. අපි හුළුමාලේ ඉඳන් මාෆුෂි වලට යන්න ස්පීඩ් බෝට් රයිඩ් එකක් online book කළා. මේ ගමනට විනාඩි 45ක් වගේ යනවා. ඉතින් මාෆුෂි කියන්නේ local island එකක් නේ. මාෆුෂි වලට ඒ නිසා ferry service එකක් තියෙනවා. මේ ferry service එක වෙලානෝ ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ තියෙන හුළුමාලේ island එකෙන් නෙමෙයි පටන් ගන්නෙ. ඒ ferry service එක පටන් ගන්නේ Maldives වල මාලේ වලින්. ඉතින් මේ සර්විස් එක සිකුරාදා හැර සතිය අනිත් දවස් 6ෙම තියෙනවා. මාලේ ඉඳන් මාෆුෂි වලට හවස 3ට මාෆුෂි ඉඳන් ආපහු මාලේ වලට උදය 7:25ට තමයි තියෙන්නේ. ඉතින් මේ ferry එකේ යන්න පැය කමාරක් වගේ යනවා. එක්කෙනෙකුට එක සයිඩ් එකකට ඩොලර් 2ක් වගේ තමයි වෙන්නේ ටිකට් එක. ඉතින් ඔයාලා මාෆුෂි යන්න plan කරනවා නම් මේ ferry service එකේ තියෙන timing බලලා ඔයාලා schedule කරගත්තොත් ඔයාලට ගාණ අඩු කරගන්න පුළුවන් මේ travelling වලට යන. ඉතින් මම හිතනවා මේ tip එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඔයාලා Maldives වලට එන්න හිතාන ඉන්නවා නම්. අපි දැන් අයිලන්ඩ් එකේ ජෙටි එක ළඟට ඇවිත් ඉන්නේ. මාෆුෂි කියලා ගහලා තියෙනවා. ඉතින් පේනවා. අපි බැලලා බලමු. මෙතන සමහර හොටෙල්ස් වලට එක්ක යන්න බැගේජස් එම අරගෙන යන්න බගීස් ඇවිල්ලා තියෙනවා. අපි ඉතින් බජට් ප්ලේස් එකක් බුක් කරේ. මොකද අපි කලින් දවසේ රිසෝට් එකක හිටපු හින්දා අපි පයින්ම යන්න හදන්නේ. ඉතින් මාෆුෂි වල එක නයිට් එකකට ඩොලර් 60ත් 200ත් අතර වගේ රේන්ජ් එකක තියෙන හොටෙල්ස් තෝරගන්න පුළුවන්. රුපියල් වලින් කිව්වොත් දවසකට bread and breakfast එක රුපියල් 15000ත් 50000ත් අතර වගේ ගානකට හොටෙල්ස් හොයාගන්න පුළුවන්. අපි ගිහිල්ලා බලමු අපි තෝරගත්ත බජට් ප්ලේස් එක මොන වගේද කියලා. ඉතින් අපි නයිට්ස් දෙකක් ඉන්න මෙන්න මේ Pelican Beach කියන හොටෙල් එක තමයි තෝරගත්තේ. අපට with breakfast එක නයිට් එකකට ඩොලර් 60ක් වුණා මෙතන. ඒ කියන්නේ එක දවසකට රුපියල් 18000ක් වගේ. ඉතින් නයිට්ස් දෙකට අපට ඩොලර් 120ක් වගේ තමයි උනේ. අපි රූම් එකට ගිහිල්ලා බලමු කොහොමද කියලා. රූම් එක comfortable, ගොඩක් ලොකු රූම් එකක් නෙවෙයි. ඒ වුණාට දවස් දෙකකට මේක ලොකු ප්‍රශ්නයක් නෑ. චේන්ජ් එකක් දාගෙන අයිලන්ඩ් එක බලන්න යන්නයි මේ හදන්නේ. අපි අද අයිලන්ඩ් එක සම්පූර්ණයෙන්ම බලලා හෙටට ඩේ ටුවර් එකක් යන්න පැකේජ් එකක් තෝරගන්න තමයි හදන්නේ. ඉතින් මාෆුෂි කියන්නේ පොඩි අයිලන්ඩ් එකක්. පැය කීපයකින් මේ මුළු අයිලන්ඩ් එකම බලලා ඉවර කරන්න පුළුවන්. ඉතින් අපි ඉන්නේ දැන් ටුවරිස්ට්ලා අඩු පැත්තක. ඔයාලට පේනවාද කවුරුත් නැහැ පාරේ. අපි ගිහිල්ලා බලමු අයිලන්ඩ් එකේ අනිත් සයිඩ් එකට. අපි දැන් ඉන්නේ ටුවරිස්ට් ඒරියා එකේ.
මේක ලෝකල් අයිලන්ඩ් එකක් වුණාට මේ අයිලන්ඩ් එකට ගොඩක් ටූරිස්ට්ලා එනවා. ඉතින් මේ හරිය තමයි බිකිනි බීච් එක තියෙන්නේ. ඒ කියන්නේ බිකිනි සඳගෙන මූද නාන්න පුළුවන් මේ ඒරියා එකේ විතරයි. මේ අයිලන්ඩ් එකේ අනිත් බීච් වල බිකිනි සඳගෙන නහන්න බෑ. ඉතින් ඔයාලා ඒක මතක තියාගන්න ඕන මාෆුෂි වලට එනකොට. ඉතින් මේ හරියේ බිකිනි බීච් එකට අමතරව මේන් හොටෙල්ස් ටික, රෙස්ටොරන්ට්ස් ටික, සුවනියර් ෂොප්ස් ඒ වගේ ඔක්කොම තියෙන මේ හරියේ. ඒ වගේම ටුවර් පැකේජස් ගන්න පුළුවන් ප්ලේසස් තියෙන්නේ මෙතන. ඉතින් ඔයාලා රිසෝට් එකකට නෑ කෙලින්ම මාෆුෂි විතරක් යනවා නම් ඔයාලට මෙතන තියෙන මේ ප්ලේසස් වලින් රිසෝට් එකක ඩේ අවුට් එකක් යන්න පැකේජ් එකක් තෝරගන්නත් පුළුවන්. එතකොට $200ක් වගේ රේන්ජ් එකකින් ඩේ අවුට් එකක් රිසෝට් එකකට ගිහිල්ලා බලලා බුෆේ එක එන්ජොයි කරලා පූල් එකට ගිහිල්ලා එහෙම එන්න පුළුවන්. ඉතින් බජට් එකේ මාල්ඩීව්ස් යන ඔයාලට ඒක තියෙන එක ඔප්ෂන් එකක්. ඉතින් අපි රිසෝට් එකට ගිය නිසා අපේ අයිඩියා එක උනේ ඩොල්ෆින් වොචින්, ෂාර්ක් වොචින්, ස්නෝක්ලින් වගේ ඇක්ටිවිටීස් තියෙන පැකේජ් එකක් තෝරගන්න එක. අපි මෙතන තියෙන ගොඩක් ෂොප්ස් වලට ගිහිල්ලා ප්‍රයිසස් අහලා කම්පෙයාර් කරලා කානි බීච් හොටෙල් එකේ පැකේජ් එකක් තෝරගත්තා හෙට දවසට. ඉතින් මම ඒ ගමන ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම්. ඉතින් ඔයාලත් මෙහෙ එනවා නම් ඇක්ටිවිටීස් තෝරගනිද්දී ප්‍රයිසස් කම්පෙයාර් කරලා ඔයාලට ස්විම් කරන්න පුළුවන්ද බැයිද කියන එකත් බලලා තෝරගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා හිටියේ ටුවරිස්ට්ලා ඉන්න ඒරියා එකේ. දැන් අපි ලෝකල්ස්ලා ඉන්න පැත්තට පොඩ්ඩක් ආවා. මේ හරිය ගොඩක් කාම්, නිශ්ශබ්දයි, සද්ද බද්ද නැහැ. මොකද ටුවරිස්ට්ලා ගොඩක් නැති නිසා. ඉතින් අපි මේ හරියට වෙලා ටිකක් ඉඳගෙන හිටියා. දැන් මේ පාක් එක පැත්තට යන්නේ චිල්ඩ්‍රන්ස් පාක් එකක් තියෙනවා මෙතනම. මෙතන ගාලා තියෙනවා මේ හරිය නෝ බිකිනි බීච් එකක් තියෙන කියලා. ඒ කියන්නේ බිකිනි සඳගෙන ඉන්න බෑ මේ හරියේ. සම්පූර්ණම දිගට ඇඳලා නාන්න පුළුවන්. ඉතින් අපි අයිලන්ඩ් එක බලලා රෑ වෙද්දි රෑට කන්න ප්ලේස් එකක් හොයාගෙන ආවා. මේ ඒරියා එකේ රෙස්ටොරන්ට්ස් ඕනේ තරම් තියෙනවා. එළියේ ප්‍රයිසස් ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඒ නිසා තෝරලා බලලා තමන්ට සැටිස් තැනකට යන්න පුළුවන්. ඉතින් මේ රෙස්ටොරන්ට්ස් වලට ඩොලර්ස් හරි මාල්දීවියන් රුපියා වලින් හරි පේ කරන්න පුළුවන්. ඒක අහලා ඉන්න. අපි ආවේ හියාලා මරියාදි කැෆේ කියන ප්ලේස් එකට. අපි ඉතින් සීෆුඩ් try කරා. හරිම රසයි. ඉතින් මෙතනින් මම මගේ මේ වීඩියෝ එක ඉවර කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් මාෆුෂි වලින් අපි ගත්ත half day shark watching package එක ගැන විස්තර මම අරන් එන්නම්. අපිව subscribe කරලා තියන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි.